කෙමි වැඩිවෙන පුරා දැනුණා පකුසුදෙන කාරණා පිය වෙන දෙතුපිය අදේදී ගෝවරක් තියෙන්නේ ගංගලා ගාස්සේ වැඩක් කරගෙන ඉන්න තමයි. අය ගම්පා පැත්තේ යන්නත් නැහැ. ඔන්නේ පවරක් පිටේ. කරන්න දෙන්නේ. ඔව් අයියා කොහොමද යන්නේ? අයියා මම අඳුරනවද? ඔව්. ඉන්න මට වීඩියෝ එන්නේ නැහැ. අයියා ගම්පා බෝක්කෝ හරියට ඇවිල්ලා කියන්නේ මේ ළඟදී. මම අයියා මේ දැන් නැන්දලා දිහා ඉන්නේ. මම මේ පොඩි ප්‍රශ්නයක් කියලා මෙහි ආවා. මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මම ඔයාලට කියන්නම්කෝ. යන්කෝ. මෙතන කියන්න බෑනේ. මල්ලි කතාව මම ගම්පායේ ඉස්ම කියලා ගෙල්ලක් එක්ක හිටියා. ඒකට වාතයක් එක්ක ඉන්නවා ඔය උන්නේ ලොකු අයියා. මට එදා පෙරේර කරන්න බැරි නිසා මම අන්න කීවා. අම්මලාට පොලින් මම මේ යන්නේ. ඊට පස්සේ මට මාර පස්සේ එලා තියෙනවා. දවසක් යන්න හම්බෙන්නේ නැහැ. අපේ වන්දා කිව්වා ඒ පාර ටික දවසක් යලා යන් මෙහෙත් වෙලා ඉන්න කියලා. මට අයියාත් එක්ක හිටියදී ගෙදෙත් වෙලා ඉන්න ගිහුවත් එපා වෙලා. මම හිතාන හිටියේ පොඩියා වයියාරි කවන්නේ අල්ලගෙන දෙන්නවත් කරන්නේ නැහැ. ළමයි ටිකක් ටිකට් එක දාගෙන ගමු. මේ ආවට පස්සේ දැන් මොකක් හරි කරන්න කියලා හිතයි. කළා මේ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න. කාවිලා අප්පා ඉතින් කරන්නේ දෙයක් නැහැ ඉතින්. අපේ කාලේ කොලෙත් නේ ඔය ඉන්නේ. ආවලි වැඩක් දෙනවද? ඊළඟ අපි මොකක් හරි බිස්නස් එකක් කරමු. ඒ වදියට මාර වැඩක් වුණානේ. ඇයි? එදාරේ ඉතින් ඉවරනා මම පයින්ට යද්දි සිරිපාල මාම හම්බුණා පාරේ. පාර මට ඉතින් කරන්න දෙයක් නැති ඉන්න කීයක් අර. පාරේ ඉතින් කරන්න දෙයක් නැහැ රවුලින් හොඳ මේකේ මාත්. ඒ පාර මම කිව්වා මේ වත්තර ගියා බෙහෙත් ගලක් වන්න කියලා. ඒ පාරේ ඉතින් බොරුව නිකන් මහුණා. මොකද රැයට බෙහෙත් වන්න යන්නේ නැහැ. අයියෝ ඒකල කොහොමද මිනිහට මාතිය පාර දාලා ආ. එද්දි බස් ඉස්සයි. බස් වලට දවස් දෙකක් තුනක්ම බස් ඉස්සයි. අවඩියෙන් අහුවෙන. කරන්න දෙයක් නැති හින්දා තමයි කියලා මම මෙහි ආවේ. මේක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොකක් හරි එකක් කරන්න. එහෙනම් අපි යන්නේ මල්ලි. කඩ වීදිය දෙන්න මං ඈ. හරි. එලා යන්න ඔය. හරි බං. හරි.